එන ඔය දරුවෝ මේ දැන් ඔය දුප්පත් වෙ ඉන්න දුවලා පුතාලා කවදාකවත් ඔයාලගේ දුප්පත්කම ගැන ලැජ්ජා වෙන්න එපා. ඒ පොසත් ළමයි මේ කොහොමත් සතුටින් ඉන්න ඕනේ. ඒගොල්ලෝ දැන් උප්පත්තියෙන් පොසත්නේ. ගැටලුවක් නැහැ නේ. අපරාධි මම පොසත් වෙලා හිටියේ. ඒගොල්ලෝ එහෙම හිතන්න හොඳ නැහැ. ඒගොල්ලෝ පොසත් නේ. ඒක මේ සතුට වෙන්න ඕන දෙයක්. දුප්පත් දරුවෝ මේ දුක් වෙන්න එපා. ඒක ඔයාලගේ දෛවය ඔයාලට දීලා තියෙන තෑග්ගක්. තේරෙනවද? අපි කැමති ආසාවෙන් කියවන්න කැමති දුක් විඳලා ගොඩ නැගුණු ජීවිත ගැනද මේ හරි ලස්සනට ඉතින් ඒ කාලේ ඉඳන් ඉඳලා අදටත් එහෙම ඉන්න අය ගැනද? ලස්සනම ජීවිත කතා තියෙන්නේ දුක් විඳලා ගොඩ ආපු ජීවිත කතා. දැන් ඔයාලා හිතන්න ඕන කොහොමද නම් දුප්පත් දරුවා හිතන්න ඕන දැන් ඔන්න මගේ ජීවිත කතාව ලස්සන වෙන්නයි යන්නේ. තේරුණාද? ලස්සන වෙන්නයි යන්නේ කියලා හිතන්න ඕන. එහෙම හිතපුවාම තමන්ගේ දුප්පත් ජීවිතේට වෛර කරන්න හිතෙන්නේ.